අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වීමත් එක්ක විශේෂයෙන්ම කැකිරාව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල ස්වස්තිගම, හිරුකිරණගම, දිවදිනුගම, කඩියංගල්ල නිවාස ව්‍යාපෘති සඳහා නිවාස ලබා දීම සඳහා තෝරා ගන්නා නිර්ණායකයන් පිළිබඳව ඔබතුමාට යම් අදහසක් දෙන්න පුළුවන්ද? ඒක තමයි කතානායකතුමගේ ප්‍රශ්නේ. මේ නිර්ණායකයන් නම් අඩු ආදායම් ලාභී තියලා තියෙන්නේ. ඇත්තටම තෝරගත්තේ කොහොමද කියලා ඒ නිවාස ව්‍යාපෘතියට ගිහිල්ලා කාටද හම්බෙලා තියෙන කෙනකින් බැලුවාම පේනවා. ඒ පැත්තේ හිටපු മന്ത്രിතුමාගේ හිතවත්තු නෑදෑයෝ උදව් කරපු කට්ටිය කැන්වසින් ගිහපු කට්ටිය තමයි හම්බෙලා තියෙන්නේ. සුදුසුම පුද්ගලයන් තෝරාගෙන නැති නිසා ගෙවල් වහලා දාලා තියෙනවා. රටේ නිවාස ප්‍රශ්නයක් තිබෙන මොහොතක එම නිවාස නැවත පවරාගෙන සුදුසු පුද්ගලයන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට හැකියාවක් තිබේද? අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 1556ක් හදන්න ආරම්භ කළා තියෙනවා. නමුත් වැඩ අවසන් කළා තියෙන නිවාස 973යි. වැඩ අවසන් කරා කියන නිවාස 973ෙත් පදිංචි නෑ මිනිස්සු. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි සමහර ගම්මාන සම්පූර්ණයෙන්ම තියෙන්නේ අලි කොරිඩෝ වල. සමහර ගම්මාන තියෙන්නේ තාම කැලේ. සමහර ඉඩම් ප්‍රශ්න නිසා ඒවට මිනිස්සු ඇවිල්ලා නැහැ. ඇත්තටම ගියක් හදන්න ණයක් දුන්නාට පස්සේ ආධාර ඉඩමකුයි ආධාරිකව දුන්නාට පස්සේ ඒ දුන්න පුද්ගලයාට ගියක් නැත්නම් ඔහු ඇවිල්ලා ඒ ඉඩමේ පොල්ලතු පැලක් හරි හදාගෙන පදිංචි වෙනවා. නමුත් ගේකුත් හදලා පදිංචි වෙන්නේ නැත්තේ ඇයි? ඔහුට නිවසක් තියෙන නිසා. මේක අනුරාධපුර දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි රට පුරා තියෙනවා. හම්බන්තොට ගියා. හම්බන්තොට නිවාස ව්‍යාපෘති 323ක් ආරම්භ කළා තියෙනවා. වැඩ නිම කරපු නැති නිවාස ව්‍යාපෘතියක් මට පෙන්වන්න කිව්වහම නිවාස සංවර්ධන අධිකාරී නිලධාරීන් මාව ගෙනිච්චේ වනජීවියකේ නිලධාරීන් 3 දෙනෙක් එක්ක අලි වැටෙන් පැනලා කැලේ කපාගෙන තමයි ගිහිල්ලා පෙන්නුවේ නිවාස ව්‍යාපෘති. සම්පූර්ණ ගම්මාන දෙකක් කැලේ තියෙන්නේ. ඉන්නවා ඉස්සරහා ඉන්නවා උත්තර අහන්න පුළුවන් ඔබතුමාට ඇත්තටම අහන්න පුළුවන් කොහොමද මේ තෝරගත්තේ කියලා. ඒ නිසා ඇත්තටම රට පුරා මහ විනාශයක් කළා තියෙන්නේ. අපි දැන් නිවාස සංවර්ධන අධිකාරිය මේ තොරතුරු ඉල්ලලා තිනවා. අපි බලාපොරොත්තු වෙන විශේෂ කමිටුවක් පත් කරන්න මේ ගැටලු ටික නිරාකරණය කරන්න ඕනේ. නිවාස සංවර්ධන අධිකාරිය සම්පූර්ණ බංකොලොත් වෙලා තිනවා මේ නිවාස ණය අය කරගන්න බැහැ. පිළිබඳ සබුද්ධික කතාවක් ඇති වෙන්න ඕනේ නැද්ද? ඒක දැන් ගේන්න සූදානම් වෙලා ඉන්නකොට මේකට රිදෙන පිරිසකුත් ඉන්නවනේ. නව සමාජයක් හැදෙනවට ඇත්තටම අකමැති පිරිසකුත් ඉන්නවා. Tamanට කවදාවත් මෙහෙම ගියොත් බලයට එන්න බෑ. දරුවෝ ඉගෙන ගන්නවයි කියලා දැනෙද්දී හද කම්පා වෙන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස තමා අර බොරුවේ බෙහෙත් බීලා ඉන්න පිරිස. විවිධ විදිහට මේ වගකිය යුතු තැන ඉතාමත්ම පහත් විදිහට හැසිරුණා. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න තිබ්බේ මේ අපේ දරුවන්ට කලින් මේ ප්‍රශ්නේ අඳුනගත්තේ නැති බොරු බෙහෙත් බීපු මේ කණ්ඩායමට කියන එක මම මතක් කරමින් සමාජයේ ඉස්සරහට යනවා. ඒක වළක්වන්න බෑ. ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියන මතය තමයි සමගි ජන බලවේගයේ ඉන්නේ. ළමයා දවස ගානේ අප්ඩේට් වෙන්න ඕනේ කියන මතය ගැන අපි සියලු දෙනාම ඉන්නවා. අපි කවුරුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ. ඒ හින්දා විපක්ෂයට චෝදනා කරන එක ආණ්ඩුවේ පැත්තේ ඉඳන් කිසි තේරුමක් නැති දෙයක්. හැම එක්කෙනාම සමගි ජන බලවේගයේ මතේ නෙමෙයි ඉන්නේ. වෙන මතධර්ණය ඉන්නවා. එහෙනම් අපි කවුරුත් එකඟයි. මුලින්ම ආරම්භ කරනවා අපි මේවට විරුද්ධ නැහැ කියලා මේ විපක්ෂ කණ්ඩායම. ඒ වාක්‍ය විතරයි අපිට ගන්න තියෙන්නේ මුළු කතාවෙම. අධ්‍යාපනයේ විෂමතාවය වැඩි කරනවලු මේ ආණ්ඩුව ඇවිල්ලා. මං කියන්නේ පව් ඕගොල්ලන්ට ඕන නම් ආණ්ඩුවක් හදාගන්න මීට වඩා වෙනස් මාවතක් තෝරගන්න. බොරුව සමාජගත කරලා අර අහිංසක දුවදරුවන්ගේ අධ්‍යාපනයට වැටබැඳලා කඩාකප්පල් කරලා මේ සමාජයේ ඕගොල්ලන්ට ආණ්ඩුවක් සතවර්ෂයක් ගියත් බෑ මහත්තයෝ කියන එක මතක් කරනවා. ඔබතුමන්ලාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල කොතනද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ? Adaptive learning and personalized educational systems. Augmented reality, virtual reality, extended reality. මේවා තියෙනවද අපේ අධ්‍යාපන ක්‍රමය තුල? Cloud based and online learning platforms. Mobile and ubiquitous learning. Data analytics. Learning analytics. Remote and virtual laboratories, automation and intelligent administration tools, meta literacy and digital citizenship skills, digital citizenship skills. මේ වඩංගුද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල? දැන් විපක්ෂ නායකතුමා පොඩි ප්‍රශ්නයකුත් ඇහුවා. මේකේ කොහෙද තියෙන්නේ AI නෑ, ඒ වගේම තමයි data analysis නෑ. මං කියන්න කැමතියි 6 ශ්‍රේණියේ ඉඳලා සිසුන්ට ඉගෙන ගන්න තියෙන විෂය මාලාව ගත්තොත් මේක
ක්‍රෙඩිට් 35ක් ඇතුළේ ඉගෙන ගන්න තියෙනවා. 6-9 විෂය ධාරාව ඇතුළේ ප්‍රධාන මොඩියුල් 14ක් කරන්න තියෙනවා. ඒ 14 ගත්තොත් මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන භාෂාව ඇතුළේ විෂයන් 14ක් මේකේ තියෙනවා. මේකට නව විෂයන් විදියට හඳුන්වලා දීලා තියෙනවා තොරතුරු සහ sannivedana තාක්ෂණ වේදය. ඒක ඇතුළේ තමයි ඒක 6 ඉඳලා 7ට යනකොට 7 ඉඳලා 8ට යනකොට 10 11ට යනකොට ඒක ඇතුලේ හැදෙන ටොපික්ස් තමයි විපක්ෂ නායකතුමාර කිව්වේ. ඒ ඔක්කොම මේ තියෙන සබ්ජෙක්ට් එක ඩිවයිඩ් කරන ටොපික්ස් ටික ඔක්කොම දාලා මොඩියුල් හදන්න බෑ. හැබැයි මේන් මොඩියුල් එක දීලා තියෙනවා ඉන්ෆර්මේෂන් ලිටරසි කියලා. මේ විපක්ෂයෙන් ගේනවා නම් සාධනීය යෝජනා ඒක මෙරට දරු පරපුර වෙනුවෙන් පිළිගන්න. හැබැයි හරි සාධනීය මැදිහත් වීමක් ආණ්ඩුව එක මේසකට ආවනම් එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා අපි සද්භාවයෙන් මේ රටේ අධ්‍යාපනයේ ඉහළ ඊළඟ පියවර තියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඒකේ කෝක්කමක් නැහැ. ගරු මන්ත්‍රීතුමත් කියනනේ අපි විරුද්ධ නැහැ මේක ඕනේ. එළියේ ඒගොල්ලන්ගේ ගෝලයෝ ටික හෝමාගම ප්‍රාදේශ සභාවේ අමු තිත්ත කුණුහරුප බෝඩ් අල්ලගෙන වීඩියෝ එකක් තියෙනවා මා ළඟ. විරෝධතා දක්වන හෝමාගම ප්‍රාදේශ සභාවේ. සජබ පොහොට්ටු UNP ඉන්න ඔක්කොම මන්ත්‍රීලා ටික. හරිද? ඒක මේ ආසයි බයයි ඇයි? මේ විශ්වාසභංගි ගේන්නකෝ අප්පා. අපි හරි ආසාවෙන් හිටියේ විශ්වාසභංගි ගේනකම්. පෙස් මම දැක්ක අපේ මේ නාමල් මහත්තයා හිටියා නම් හොඳයි. මේ දෙයක් මම දැක්ක එක එක කතා කියන මේක ඇතුලේ මගේ අම්මේ ආගම ගැන තියෙන භක්තිය. මේ කවුද මේ දලදා මාලිගාව ඉදිරිපිට රේස් පදපු මහත්තුරු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පහළ අසුන්වල වාඩි වෙලා ඉඳද්දි සිංහාසනවල වගේ අසුන්වල වාඩි වෙලා හිටපු තාත්තලා බාපොච්චිලා එහෙම වාඩිලා ඉඳගෙන මේ ආගමට අගෞරව කරපු මහත්තුරු අද එනවා අපිට ආගම දහම ගැන කියලා දෙන්න. ඊළඟ එක ජාතික සමගිය ශ්‍රී ලාංකීය පුරවැසිය හදන්න ඕනේ. ජාතික සමගිය ශ්‍රී ලාංකීය පුරවැසිය හදන්න ඉතිහාසයේ විෂය අනිවාර්ය නොකර කරන විදිහ කියන්න ඕනේ. විපක්ෂ නායකවරු කියනවලු මොඩියුල් සිස්ටම් එකේ අඩුපාඩුත් තියෙනවා. හැබැයි සමහර විෂයන් වලට හොඳයි ඕක. ඒක නරකයි කියලා කියනව නෙවෙයි. විපක්ෂ නායකතුමා උදේ කතා කරලා එතුමා හොඳ තැනකින් කතා පටන් ගත්තා සබුද්ධික සාකච්ඡාවකට ඉඩක් ඕන කියලා. හැබැයි අද දවසේ බලාගෙන ඉද්දිත් තේරෙනවා මේ සබුද්ධික සාකච්ඡාවේ තරම. මට තේරෙනවා විපක්ෂ නායකතුමා අර කොච්චර මෙට්ටේ උඩ තියන්න හැදුවත් අර සමහර කූඩැල්ලෝ ඉන්න මෙට්ටට යන්නේම නැහැ කොහොම හරි ආයෙ රූටල බිමට තමයි වැටෙන්නේ. එතකොට ආයෙත් නැවතර කුණුහරුප කතාවලට මේක ගොනු කරන්න ලඝු කරන්න විතරමයි ඔවුන්ගේ අවධානය සහ ක්‍රියාකාරීත්වය යන්නේ. ඉන් එහා දෙයක් කරන්න තේරෙන්නේ නැහැ. ගෙනාවු ප්‍රධාන විවේචනය තමයි ඉතිහාසය සහ සෞන්දර්යය නැහැ කියලා. මට මතකයි මෙතන නැටුවේ නැති ටික විතරයි. ඉතිහාසයේ සෞන්දර්යය නැහැ කියලා මොන හරි කරගනී කියලා හිතන මට්ටමට සමහරව දැඟලුවා. ඊට පස්සේ පැහැදිලි කළා මේ අරගෙන පෙන්නුවා මෙන්න තියෙනවා කියලා. ඊට පස්සේ ඒ කතාව ඉවරයි. ඊළඟට ඉංග්‍රීසි මොඩියුල් එකේ වෙබ් ලින්ක් එක සම්බන්ධ ප්‍රශ්නයක් ආවා බරපතල ප්‍රශ්නයක්. මම දෙක කියනවා එහෙන් බාරගත්ත නැහැ කියලා නෑ බාරගත්තා. ඒ නිසා තමයි මේදී පරීක්ෂණ 3ක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක සම්බන්ධව ඔබතුමාලා මෙතන හිටියත් කරන් තියෙන එක. වැරද්දක් වුණාට පස්සේ කරන් තියෙන එක. ඒක ඒක කළා තියෙනවා. මේ මොකද මේ ධර්ම චක්‍රයේ වෙන එකක් දාලා තියෙන අග විනාශ කරනවා ඒ කතාවක් කිව්වා. එතකොට මේ මගේ අතේ තියෙන්නේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් 2024 8/29 වෙනිදා ලබා දීපු නිර්දේශය මේකේ රාජික පඬිත හාමුදුරුවරුන් වහන්සේලා 6 නමක් මේකේ මුලසුන දරන්නේ. එතකොට මේ ධර්ම චක්‍රය ඔය පොතේ තියෙන ධර්ම චක්‍රය තමයි පාවිච්චි කළ යුත්තේ කියන සංකේතය පාවිච්චි කළ යුතුයි කියන නිර්දේශය මේ නිල වශයෙන් ලබා දීලා තියෙනවා. ඒතර මේක තමයි රජයෙන් ලබා දෙන්නේ. එතකොට ඇත්තටම කිසිම පදනමක් නැහැ. අර පොතේ දැන් එකින් එක ගන්නනේ පොතේ කවරේ දේ දුන්නක් තියනවා කිව්වා. තියලා මේ ළමයි සමලිංගිකත්වයට හුරු වෙනවා. මම දන්නේ නැහැ මේක ඔබතුමාලගේ මානසිකත්වය එහෙමද දන්නේ නැහැ. මොකද මම නම් හිතන්නේ නැහැ වෙයි කියලා. මේක මහා ලිංගික අසභ්‍ය නරක තැනකට මෙතුණා මේ සාකච්ඡාව ගෙනිච්චා. හැබැයි දැන් කිරලා මැනලා බැලුවට පස්සේ මොකක්වත් නැහැ. ඔක්කොම විවේචන පුස්. ඊට පස්සේ දැන් වටේ කෙරෙක් ඉන්නවා. ඊට පස්සේ විශ්වාසභංග ගැනත් එක කතා කීක ඉන්නවා. දැන් ආයේ සාකච්ඡා කරනවා අපිත් කැමතිද හැම පටන් ගන්නේ අපිත් කැමති මේක කරන්න. දැන් තනියෙන් සුද්ධ වෙන්න හදන ඔක්කොම පවුටි කරේ තියාගෙන ගිහිල්ලා. සාමාන්‍යයෙන් බයිසිකලේ යනකොට අපේ පාරවල් වල මේ බල්ලෝ එනවා පස්සේ. එලවගෙන හපන්න වගේ දුවගෙන එනවා බයිසිකලේ පදිනකන් එලවනවා. වැඩිපුර වේගෙන් ගියොත් වැඩිපුර වේගෙන් එලවනවා. හැබැයි බයිසිකලේ නැවැත්තුව මොකද්ද කරන්නේ? නැවැත්තුවොත් ඒ බල්ලත් බය වෙනවා උඩත් හිතා ගන්න බැයි ඊළඟට කරන්නේ මොකද්ද කියලා ආපහු හැරිලා දුවනවා. ඒතොර ඒ වගේ වැඩක් මේ වෙලා තියෙන්නේ. අන්තිමට මේක ගැන වෙන ප්‍රවේශයක් ගත්ත ගමන් දැන් අපි නම් ඔහොම කිව්වේ නෑ. ඇයි නැවැත්තුවේ අපරාධනේ වගේම කියනවා. මේක වැඩිපුර මඩ ප්‍රහාර ක්‍රියාත්මක කරපු මිනිස්සුන්ට මොකද කරේ? පක්ෂ තනතුරු දුන්නා. මේ තරුණ මන්ත්‍රීලා ඉන්නවා තාම කෘත්‍ය අධිකාරී මණ්ඩලේ නැති. හැබැයි මඩ ගැසීම කාන්තාවකට හරි යකබැදේ මඩ ගැසීම මඩ කැම්පේන් කිරීම සමගි ජන බලවේග කෘත්‍ය අධිකාරී මණ්ඩලයට එන සුසුකමක් අද. ඒ කියන්නේ මේ හැමදේම කුණුහරුප නෙමෙයි. මේ රටේ දරුවෝ කියන්නේ කුණුහරුපයක් නෙමෙයි මොකක් හරි දැක්කම කුණුහරුප වැඩක් කරන්න. තමන්ගේ මානසිකත්වයෙන් හැමෝම ගැනම හිතන්න එපා. එතකොට අඩුම තරමේ මේ තමන්ගේ තියෙන මේ මානසිකත්වය ඒක පිටට පේනවා කැතට. අඩුම තරමේ අන්න ඒක නවත්ත ගන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලොකු වැඩපොතුමල්ලට බෑ. මේ ප්‍රතිසංස්කරණ හැමදාම වෙන්න ඕනේ. කවුද ප්‍රතිසංස්කරණ විරුද්ධ උනේ? ඒ ඉන්න සභාපතිතුමිය අපි නෙමෙයි මේක රිවර්ස් කරන්නේ. අපේ තරුණ මන්තුමා එතුමා කිව්වා. හැබැයි මේ කවුද මේකට මේ 6 වසරට එකතු කළත් ඔබතුමා පිළිගන්නවද? 6 වසරට
වෙබ් එකක් ඇතුළත් කරලා තිබ්බනම් අපි 13 14 15 වෙනකම් ඔය දන්නෙත් නැහැ. අද දවස පුරාම මේ විවාදයේදී මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු කියන්න හදනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ නැහැ කියලා. හරියට එරෙහිව සජබ කාන්තාව කතරගමදී පොල් ගස ඒගොල්ලෝ කරේ. මේ ඊයේ පෙරේදා මොඩියුලට එරෙහිව හෝමගම පුංචි සභාවේ විපක්ෂය කළුවේ තැන්තැන්වල තමන්ගේ සජබ මන්ත්‍රීවරු යොදාගෙන මේ කණ්ඩායම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා උද්ඝෝෂණ කළා. අද තමන්ට එල්ල වෙන බරපතල විරෝධය නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තමන් කැමති කියලා කිව්වට එළියේ තමන්ගේ පුංචි කල්ලි මෙහෙवला අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්න උද්ඝෝෂණය කරනවා. ඒගොල්ලෝ ඉගෙන ගන්න කාලේ රූල් 5 පොත් තිබ්බාය දැන් රූල් 5 පොත් නැතිය ඔන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරුද්ධ වෙන හේතුවක්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට අනුව නම් එතුමාට මේකේ තේරෙන්නේ අධ්‍යාපන අසභ්‍යකරණය. මේ 6 ශ්‍රේණියේ දරුවන්ගේ මේ මොඩියුල් ටික දැක්කට පස්සේදී ඔබතුමාට එන අසභ්‍ය සිතුවිලි මොනවද කියලා මේ පුරවැසි අධ්‍යාපනයේ පොතේ පිටකවරේ දැක්කට පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට එන අසභ්‍ය සිතුවිල්ල මොකද්ද? මේකෙන් එතුමට සමලිංගික නැමියාවක් එනවාද මේ පොතේ පිටකවරේ දැක්කහම? මට මේකේ බය හිතෙන්නේ හදිසියෙන්වත් මේ විපක්ෂ මන්ත්‍රීවරු මේ පොත කියවන්න හරි ගත්තොත් ගොඩක් අය මන් දන්නවා මේක අතවත් ගාලා නැහැ කියලා. මේකේ මේ සමහර එක තැනක තියෙනවා මේ රූපයක් ඇඳලා තියෙනවා මේ පොඩි දරුවෝ දෙන්නේ පිරිළමයි දෙන්නෙක් යාළුවෝ දෙන්නෙක් අර කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යන විදිහක් පිරිළමයි දෙන එකට ඇඳලා තියෙන්නේ. මේක දැක්කහමත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට මේක ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. මේ රූපයත් එතුමාට වෙන ලිංගික නැමියාවක් පිළිබඳ අදහසක් එනවයි කියලා හිතෙන්න පුළුවන් මේ රූපය දැක්කහමත්. ප්‍රශ්න තියෙන්නේ කාගේද? ප්‍රශ්න තියෙන්නේ 6 පන්තියේ දරුවන්ගේවත් ඒ දෙමව්පියන්ගේවත් නෙමෙයි. මේවා දැක්කට පස්සේ එහෙම අසභ්‍යකරණයට ලක් වෙලා තිබෙන ඒ ආකාරයේ ලිංගික නැමියාවේ සිතුවිලි පහළ වෙන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා තුළු කණ්ඩායමට ඒ විශ්වාස භංගයට විපක්ෂ සමහර මන්ත්‍රීව අස්සම් කරේ නැහැ. දෙමළ ජාතික සන්ධාන අස්සම් කරේ නැහැ. සමහර ඔබතුමාලා හිස්බුල්ලා මන්ත්‍රීතුමා ඇතුළු අන්න ඔය ඉන්නේ අපේ ඒ මන්ත්‍රීව අස්සම් කරේ නැහැ. හැබැයි මම බැලුවා එදා අපි අහනකොට විශ්වාස භංගයට තව අස්සම් ඕනයි කියලා සාමාන්‍ය විශ්වාස භංගයක් ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමා අස්සම් 20ක් තිබ්බනම් ඇති. අර අස්සම් කරන්න ඒගොල්ලෝ සාකච්ඡා කරයි කියන ෆොටෝ එකේ 22ක් හිටියා මන්ත්‍රීවරු. මම හිතා එතන 3 දෙනෙක් අස්සම් කරන්න නැතුව වගේ තමයි පේන්නේ. ඉතින් අපි කියන්නේ කරුණා කරලා ඔය විශ්වාස භංගයේ ගේන්න. මෙතන යම්කිසි අඩුපාඩුවක් වුණා ඔය 6 වසර මොඩියුල් එකේ කියන ගැන කනගාටුවක් මිසක් කිසිම මේ තව කෙනෙක්ට මේ විවේචනය කරන්න ගන්න එකක් බඩ අපි හිතන්නේ අපි අවංකව කනගාටු වෙනවා මේ හොඳට කරගෙන ආපු දේ මේ වගේ දෙයකින් මේ බාධා වීම ගැන. ඒ නිසා ඒක විවේචනයට ලක්වීම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ විවේචනයේ අරමුණ මොකක්ද කියන. ඒ විවේචනයේ අරමුණ තිබෙන්නේ අපේ අගමැතිතුමියව කෑලි වලට ඉරලා දාන එකද. අන්තිම තිරච්චීන විදියට මිනිස්සුන්ට කරන නරකම විදියට එයා ඉවර කරන එකද මේ වැරද්දේ අරමුණ. නැත්නම් 6 වසර දරුවන්ව ඒගොල්ලන්ට මොන වුණත් කමක් නැහැ ආණ්ඩුවට ෂොට් එකක් දී ගත්තොත් ඇති වගේ එකක්. ඒක තමයි මේ විවේචනයේ අරමුණ අපිට පේන විදියට. අගමැති ආර්ණ්‍ය අමරසූරිය මැතිණිය අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරනවා කියන එක අපි ලේවලින් අස්සම් කළ දෙන්න ඕනේ නැහැ නේ. තුමිගේ මුළු ජීවිත ඉතිහාසෙම එහෙම තමයි තියෙන්නේ. ඒ කිසිම දෙයක් නොසලකා මොන තරම්නම් දුෂ්ට වෛරී සහගත එකක් මේ විපක්ෂයේ කණ්ඩායම ගොඩනගුවා. ඔවුන්ට ගැතිකම් කරන මාධ්‍ය මම මේ 6 වසරේ කොටස නතර කරන්න අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්ත දවසේ ඉඳලා පිටිපස්සට දවස් 3ක් ආසන දවස් 3 මාධ්‍ය ගත්තොත් මොකක්ද තියෙන්නේ? රටට අඳුර ගේන නාලිකාවකුයි නයි ගෙනාපු නාලිකාවකුයි තියෙනවා. ඒ දෙකේ ගත්තොත් අඳුර ගේන එකේ 80%ක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරුද්ධව. විරුද්ධව කියන්නේ බුද්ධිමය සංවාදයක් නෙමෙයි. අන්තිම කුණු කතා අනිත් එකත් එහෙම තමයි. ඉතින් අපි තව බැලුවම එහෙම තමයි. ඒ නිසා මුළු දවස් 3ම ගත්තට පස්සේ සහ මුලින්ම ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විරෝධී එකක් කරා. ඒකට අදාළ කරන කටයුතු මෙතන විපක්ෂයේ ගොඩක් මන්ත්‍රීවරුත් කළා. කජු වගා ව්‍යාප්ත කිරීම සඳහා කජු පොකුරු ගම්මාන ව්‍යාපෘතිය මගින් භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන ලබා දෙමින් කජු නිෂ්පාදකයා කජු වගාව සඳහා දිරිගැන්වීම අපි සිදු කරනවා. දේශීයව ලෙලි කජු හා කජු මද හිඟ අවස්ථාවලදී පමණක් කජු ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම මගින් දේශීය කජු නිෂ්පාදකයා සහ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නවා. වර්තමානයේදී අපේ දේශීය කජු ව්‍යාපාරිකයත් කජු ගොවියාත් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි නීති විරෝධී ආකාරයෙන් ලංකාවට ආනයනය කරලා ගෙන්වලා කජු මද ඉතා අඩු මිලකට අලෙවි කරනවා. ඒකෙන් අපේ දේශීය ගොවියා සහ ව්‍යාපාරිකයා ලිසාම අපහසුතාවයට පත් වෙලා තිනවා. ලංකාවට සාමාන්‍ය වාර්ෂිකව අවශ්‍යයි කජු මෙට්‍රික් ටොන් ලෙලි කජු මෙට්‍රික් ටොන් 25000ක් විතර අවශ්‍යයි. අපේ රටේ මේ ප්‍රමාණය නිෂ්පාදනය වන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙමින් එන නිසා මේ 2025 අවුරුද්දේ තක්සේරුව තිබුණේ මෙට්‍රික් ටොන් 15000ක පමණ අස්වැන්නක් එනවා කියලා. ඒ නිසා අපි 25000ක් අවශ්‍ය වුණත් දේශීය ගොවියා ආරක්ෂා කරගන්නත් අවශ්‍යයි. අපි කජු මෙට්‍රික් ටොන් 5000ක්
අප ආනයනය කරන්න අවසර දෙනු ලැබුවා. නමුත් ඊයේ වෙනකොටත් අපිට වාර්තා වෙන්නේ ඒකෙන් මෙට්‍රික් ටොන් 3000ක් විතර තමයි බලපත්‍ර ලබාගෙන තියෙන්නේ. උපරිම මහන්සි ගන්නවා දේශීය කජු ගොවියා ප්‍රවර්ධනය කරමින් රටේ කජු අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ අතරේ ඔය කවලම් වෙච්ච කජු ප්‍රමාණයක් රටට එනවා. ඒක වැළැක්වීමේ වගකීම තියෙන්නේ අපේ අමාත්‍යාංශයට වඩා මේක පාරිභෝගික සේවා අධිකාරිය වගේ ආයතන අපි ඒ සඳහා අවධානය යොමු කරවන්න සූදානම්.